හරි අදත් වැඩේ පටන් ගමු නේද? හරි වැඩේ අවුල් කරගන්න එපා. දැන් ගිය සතියේ කරපු වීඩියෝ එකත් එක්ක ප්‍රශ්න ගොඩකුත් අහලත් තිබුණා. මම ඒවට පුළුවන් තරම් කමෙන්ට් කරා, කෝල්ස් කීපයක් ආවා. ඒවට පුළුවන් විදිහට ආන්සර් කරා. දැන් මේකේ මෙහෙමයි. දැන් මම කර බිගිනියර් කෙනෙකුට වුණත් ඒ කියන්නේ මේක වැඩේ ගොඩ දා ගන්න පුළුවන් විදිහට තමයි මම මේක දැන් හදලා තියෙන්නේ. මේක මාර ට්‍රාන්ස්පරන්සි කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ. එතකොට මම අර මම කිව්වේ මෙතන දැන් බිගිනර් කෙනෙකුට මේක යූස් කරන්න පුළුවන්, බිගිනර් කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඔයාට යූස් කරන්න පුළුවන්. කියන්නේ දැන් 10 11 කෙනෙකුටත් මේක යූස් කරන්න පුළුවන්. grade 8 9 කෙනෙකුටත් මේක යූස් කරන්න පුළුවන්. grade 7 6 කෙනෙකුටත් මේක යූස් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට වැදගත් වෙන්නේ experiences. ඒ කියන්නේ මේ experiences නිසා තමයි ඔයාට මේක ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි හිතනවා programming කියලා කියන්නේ කටපාඩම් කරලා මේක මාර දෙයක් කරන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. එක්ස්පීරියන්ස් එක වැඩි වෙන තරමට ඔයා මේකේ කෝඩ් රන් කරලා වැඩි වෙන තරමට ඔයාට මේක වැඩ කරගෙන යන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුකුත්ම තියරි ඕනේ නැහැ, මුකුත්ම තේරුම් ගන්න ඕනේ නැහැ කියලා කියන එක නෙමෙයි. තියරි ටික වැදගත්. හැබැයි තේරුම් ගන්න එක වැදගත්. හැබැයි අර තේරුම් ගන්න එක එන්නේ මේකේ වැඩිපුර කෝඩ්ස් ටික අධ්‍යයනය කරන එකෙන් තමයි. ඒකට ඒක චුට්ටක් තේරුම් ගන්න ඕනේ. හරි දැන් අද අපි කතා කරන්නේ විචල්ය ගැන. දැන් මම කලින්කෙත් විචල්ය වේරියබල් එක ගැන කතා කරා. ඒකේ දැන් ආපු කෝල්ස් ටිකයි කට්ටිය කතා කරලා කියනවා මේ පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරන්න වගේ එකක්. ඒ නිසා තමයි මම චුට්ටක් අද විචල්ය ගැන කතා කරන්න හිතුවේ. කතා කරමු. කිසි ප්‍රශ්නයක් නැහැ. විචල්ය ගැන චුට්ටක් කතා කරමු. ඒකේ අපි හදාගමු පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක කොහොමද යන්නේ කියලා. මම මේක පොඩි වීඩියෝස් කීපයකටම කඩන්න ඕනේ කියලා හිතුවේ මේ එහෙම නොවුනොත් ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද හේතුව අර එක දිගට ඕගොල්ලෝ බලන්න කැමතිත් නැහැනේ. ඒක කරදරයක්නේ. ඒ නිසා මම පාඩම් ටික කියන්නේ පාඩම් ටිකක් නෙමෙයි අත්‍තරම පොඩි එපිසෝඩ් ටිකක් හැදුවා. ඔයාලට මේක පැහැදිලිව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. හරි. පළවෙනි එක තමයි දැන් අපි මෙතන ප්‍රෝග්‍රෑම් ප්‍රොජෙක්ට් 1 කියලා දාලා තියෙනවා. මම මේක ඕනනම් මගේ ප්‍රෝග්‍රෑම් එකේ නම විදිහට මම Pro 1 කියලා වෙනස් කරගන්නවා. මම ඔයාලට මේක ටොමිය හරි ඔයාලට දෙන්න පුළුවන් ඒ ඕන එකක් ඔයාලට දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් දැන් මේ Pro 1 කියලා. එතකොට මේ හැමතිස්සෙම මේ variables දෙන්න ඕනේ ඊළඟට. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ නම ළඟට තමයි අපි variables ගන්නෙ. මොකද්ද මේ variable එකක් කියලා කියන්නේ? මම කලිනුත් කතා කරා. කලින් වීඩියෝ එකෙත් මේක පොඩි කොටසක් සාකච්ඡා කරලා තියෙනවා. දැන් variable එකක් කියලා කියන්නේ අපිට සකස් කරන්න අවශ්‍ය කරන පදයක්. සකස් කරන්න, ගබඩා කරන්න. ඒ කියන්නේ ස්ටෝර් කරලා තියාගන්න. මොකක් හරි process එකකට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන පදයක් තමයි අපි මේ variable එකක් විදිහට දකින්නේ. ඇයි මේ කතාව මොකද්ද මේ කියන්නේ? දැන් අපි හිතමුකෝ අපි එලියෙන් මොකක් හරි අකුරක් ගේනවා කියලා. අකුරක් කියලා වචනයක් මොනවා හරි අපි අඳුනලා දෙනවා කියලා හිතන්නකෝ අපේ ප්‍රෝග්‍රෑම් එකට. එහෙම අඳුනලා දෙන්න වෙනවනේ. උදාහරණයක් විදිහට අපි x හරි a හරි අඳුනලා දෙනවා. දැන් මම x අඳුනලා දෙනවා කියලා හිතන්නකෝ මෙන්න x. එතකොට මේ x කියන්නේ කවුද කියන එක පැහැදිලි කරන්න ඕන. කවුද මේ x කියලා කියන්නේ කියන එක ඔයා කියන්න එපා. දැන් ගෙදරට කවුරු හරි එක්කන් එනවා පන්තියක යාළුවෙක්. එතකොට ඔයා කලින් සමහර මේ යාළුවා ගැන ගෙදර නමක් කියලා විස්තර කියලා තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. දැන් මේ යාළුවා ගෙදරට එක්කන් ආවට පස්සේ මොකද වෙන්නේ? අපි කියන්න ඕනේ මේ ඉන්නේ අම්මේ. මෙයා තමයි ෂවෙන්. මෙයා අර මම කිව්වේ. අර අපේ IT ක්ලාස් එකේ ඉන්නේ. මෙයා තමයි අර මීගමු ඉඳලා එන්නේ. අන්න ඒ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. අපි අඳුන්වල දෙනවා. දැන් ෂවෙන් විස්තර කරනවා. එතකොට එයා කවුද කියලා කියන එක කියන්නේ නැතුව එකපාරට අපිට ගේ ඇතුළට ගන්න බෑ. ගෙදර තව සමාජිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ එක්කන් ආවේ කියලා. අපි ඒවා අඳුන්වල දෙන්න ඕන. ඕක තමයි සරලම කතාව. එතකොට මේ ප්‍රෝග්‍රෑමින් එකේදීත් වෙන්නේ අපි මේ x එලියෙන් ගෙන ආවොත් අපි ඒවා අඳුන්වල දෙන්න ඕන. රයිට්? මෙන්න අපි අඳුන්වල දෙන්නයි යන්නේ. x කියන්නේ කවුද කියලා අඳුන්වල දෙන්නයි යන්නේ. මෙන්න x. එතකොට අපි අඳුන්වල දෙන්නේ මොනවද මෙයාගේ? දැන් අපිට යාළුවෙක් අඳුනලා දෙද්දි යාගේ විස්තර කියන්න පුළුවන්. එයා මෙහෙමයි සුදුයි කළුයි අහවල පන්තියේ හිටියේ. මං එයා ඉඳලම දන්න කෙනෙක්. මං අම්මටත් විස්තර කියලා තියෙනවනේ, තාත්තටත් කියලා තියෙනවනේ, නංගිටත් කියලා තියෙනවනේ කියලා අපිට මෙයාව අඳුනලා දෙන්න පුළුවන්. පුජ්‍යලේ අඳුනලා දෙද්දි. හැබැයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මේ x කියන්නේ කවුද කියලා කියන එකේදී අපිට අවශ්‍ය වෙන්නේ x අපි ගන්න අපි කැටගරි කරන දත්ත ප්‍රරූපය data type එක විතරයි අපි අඳුනලා දෙන්න අවශ්‍ය වෙන්නේ. මහ ලොකු දේවල් අපි මේක x ගේ අඳුනලා දෙන්න ඕනේ නැහැ. y ගේ z ගේ අපිට මහ ලොකු දේවල් අඳුනලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මෙයාගේ අඳුනලා දෙන්නේ මොකද්ද? මෙයා කවුද කියන එක data type එකෙන් තමයි අපි අඳුනලා දෙන්නේ ප්‍රෝග්‍රෑම් එකකදී. අපි මෙයාට දෙනවා integer. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මොකද්ද මේ integer කියලා කියන්නේ? මොකද්ද මේ integer කියලා කියන්නේ? මොකද්ද මේ integer කියලා කියන්නේ? ධන හෝ ඍණ නිකිල පූර්ණ සංඛ්‍යා. අපි පාවිච්චි කරන්නේ මොනවද? ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා පමණයි. ඒ කියන්නේ x පාවිච්චි කරනවා නම් x ට මොනවා හරි data එකක් දෙනවා නම් ඒක දෙන්න පුළුවන් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවකින් විතරමයි. පූර්ණ සංඛ්‍යාවකින් විතරමයි දෙන්න පුළුවන්. ඒ නිසා අපි x integer කියලා ගත්තා. ඔන්න මම y ව ගන්නවා.
වයිවත් අඳුරලා දෙන්න යන්නේ මම වයිව පාවිච්චි කරන දශම සංඛ්‍යාවල් විතරයි. ඒ නිසා මම ඒකට රියල් කියලා දානවා. ඒක රියල් කියලා දැම්මා. මෙන්න මේ z වත් ගමුකෝ. මම z වත් අඳුරලා දෙන්නම්. අපි z ගමු ස්ට්‍රින්ග් එකක් විදිහට. මොනවද මේ ස්ට්‍රින්ග් එකක් කියලා කියන්නේ? ස්ට්‍රින්ග් එකක් කියලා කියන්නේ අපිට අනුලක්ෂණ කීපයක් පාවිච්චි කරලා අපි හදාගන්න වචනයක් හරි වාක්‍යයක් හරි මොනවා හරි ඒක අනුලක්ෂණ කීපයක් පාවිච්චි කරලා තමයි අපි හදාගන්නේ. දැන් අනුලක්ෂණ කියන්නේ මොනවද කියලා ප්‍රශ්නයක් කියනවනේ A B C. එතකොට hash at වගේ තියෙන සිම්බල් මේ ඔක්කොම අයිති වෙන්නේ අනුලක්ෂණ වලට තමයි. එතකොට දැන් අපිට ශ්‍රී ලංකා කියලා එකක් පාවිච්චි කරන්න කියන අපේ අවුට්පුට් එක ශ්‍රී ලංකා කියලා පෙන්වන්න ඕනේ. ICT ක්ලාස් කියලා පෙන්වන්න ඕනේ වගේ එකක් තියෙනවා මම ඉස්සරහට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක හදාගෙන යනවා ඒක. පෙන්වන්න ඕනේ නම් පාවිච්චි කරන්න වෙන්නේ මොකද්ද? ස්ට්‍රින්ග් එකක් විදිහට තමයි අඳුනවල දෙන්න වෙන්නේ. මොකද අපි වාක්‍යයක් නිර්මාණය කරගන්නේ සිම්බල්ස් පාවිච්චි කරලා. ඒ හින්දා වචනයක් නිර්මාණය කරන්න සිම්බල්ස් පාවිච්චි කරලා. ඒ හින්දා සිම්බල්ස් පාවිච්චි කරනවා නම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ස්ට්‍රින්ග් යටතේ තමයි ඒක හදාගන්න වෙන්නේ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර මං කියන දේවල් පොඩක් වේගෙ වැඩි වෙන්න පුළුවන් කියනවා. ඒවා චුට්ටක් ආය ආය සාවධානව අහන්න. ඒකට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ වැඩේ කරගන්න පුළුවන්. මෙන්න ප්‍රෝග්‍රෑම් එකේ අපි දත්ත ටික හඳුනලා දුන්නාට පස්සේ අපි එළියෙන් ගේන්නේ කාවද වචනකින් හරි නමකින් හරි අපි හඳුනලා දුන්නාට පස්සේ අපිට පුළුවන් බිගින් එකකින් පස්සේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඒ කියන්නේ ආරම්භ කරනවා. මොකද ආරම්භ කරන්නේ? ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරනවා. මෙන්න අපි ප්‍රෝග්‍රෑම් එක දැන් ආරම්භ කරන්නයි යන්නේ. රයිට්? හරි. දැන් මෙතනදී මම මෙහෙම කරනවා. මම මෙතන x හඳුන්වලා දෙනවා සමාන කරනවා 100ට. ඔය 150ට නිකන් දාමුකෝ අපි. 150ට මොනවද 1150ක් ආවනේ. රයිට්. මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. ඒකට ලුවන්නේ. අපි අතුරුත් හදාගන්න පුළුවන් උත්තරයක් දාගමු. ඒක ලේසිනේ වැඩි. දැම්මා 150ට. දැන් ඔන්න 150ට දැම්මට පස්සේ මම b වත් ගන්නවා. මෙන්න b ඉක්වලයිසේෂන් කරනවා මම කාටද? කාටද දාන්නේ b ව. රයිට්. මම දානවා 100.5 බිඳුවයි. මෙන්න දානවා ඩොට් එකයි කමාවයි. ඒ ඩොට් එකයි කමාවයි දාන්නේ තව ප්‍රෝග්‍රෑම් එක ඉවර නෑ. තව පියවරක් තියෙනවා. කියලා කියන එක පෙන්නන්න තමයි ඩොට් එකයි කමාවයි දාන්නේ. මේවා නැත්තම් වැඩ කරන්නේ නෑ ප්‍රෝග්‍රෑම් එකේ. මොකද පැස්කල් කියලා කියන්නේ දැන් අපිට තියෙනනේ පැස්කල් වල අනන්‍ය ලක්ෂණ ටිකක්. ඒ තියෙන දේවල් ටික ඒ විදිහට දැම්මේ නැත්තම් වැඩ කරන්නේ නෑ. ඒ නිසා අපි පාවිච්චි කරන විරාම ලක්ෂණ ටික ඉතින් හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒක දැනට එහෙම මතක තියාගන්නකෝ සරලව. මහා ලොකු දේවල් ප්‍රෝග්‍රෑමින් වචන වලින් මහා ලොකු දේවල් ඕනේ නෑ. මේ කියන දේවල් ටික නිකන් ඔලුවට දාගත්තාම ප්‍රමාණවත්. හරි 100ක ස්ට්‍රින් එකක් නේ. ස්ට්‍රින් එකක් දානකොට අනිවාර්යෙන් උඩුකම පාවිච්චි කරන්න ඕනේ. අපි කලින් පාවිච්චි කරේ නැත්තේ මේවට ඒවා සංඛ්‍යා නිසා ප්‍රකාශ නෙමෙයි ඒවා. ඒ නිසා තමයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ ප්‍රකාශයක් විදිහට යනවා නම් ස්ට්‍රින් යන්නේ ප්‍රකාශයක් විදිහට. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ ප්‍රකාශයක් කියලා කියන්නේ වචනයක්. එතකොට අපි ඒක මේ එළියෙන් නෙගේන්නේ වචනේ. අපිට අවශ්‍ය වචනයක් නේ අපි දාන්නේ ඒක ප්‍රෝග්‍රෑම් එකේ තියෙන වචනයක් නෙමෙයිනේ. ඒ නිසා අපි උඩුකමයට තමයි ඒක පාවිච්චි කරන්නේ. බානුක හේවා වසම් ICT ක්ලාස් ටිකක් දිගයි තමයි. නමුත් ඉතින් දානවා. හරි. රයිට්. හරි නේද? ඔන්න දැම්මා. ඒ දාලත් නිකන් ඉන්න බෑ. අපේ ඩොට් එකයි කමාවයි අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නම ඕනේ. හරි. ඔන්න දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකේ කොටස් ටිකක් හදාගත්තා. මේ මොනවද මේ හදාගත්ත කොටස් ටික තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට හදාගන්න පුළුවන්. හැබැයි මෙහෙම කෙලින්ම දාන්න ඕනේ නැහැ. පොඩ්ඩක් මේ ටික එහාට කරලා මේ දාන්නේ ඇත්තටම මෙහෙම කරන්නේ ඇයි කියලා ප්‍රශ්න කවුරු ඇහුවොත් එහෙම අර ප්‍රෝග්‍රෑම් එකේ තියෙන දේවල් ටික පිළිවෙලට පේන්නේ. ඉතින් ඇත්තම කතාව ඒක ලයින්ස් ටික පිළිවෙලට තිබ්බහම ලස්සන ප්‍රෝග්‍රෑම් එක පේනවා. ඒ කියන්නේ අවුට්පුට් ටික වෙනම ඉන්පුට් ටික වෙනම ඒ කාරණා ටික වෙන වෙනම ලස්සනට පේනවා. ඉතින් ඒක පේන එක හොඳයිනේ. එතකොට ප්‍රෝග්‍රෑම් එක බලද්දි ලස්සන ටික තියෙනවානේ. අපිට අඳුර ගන්න පුළුවන්. ලස්සනට වඩා ඒක අඳුර ගන්න පුළුවන්. ඉන්පුට් අවුට්පුට් ටික වෙනම මේ ටික අඳුර ගන්න පුළුවන්. හරි. රයිට්. ඊළඟට right ln කියලා කියන වචනේ පාවිච්චි කරනවා. මොකක්ද මේ right ln කියලා කියන වචනේ ළමයි? හරි. ළමයි කියලා කිව්වේ මේ නිකන් කතා කරන්නේ. හරි. right ln එක පාවිච්චි කරන්නේ. right ln කියලා කියන්නේ ප්‍රතිදානය කරන්න කියන අදහස තමයි කියන්නේ. එතකොට මේ මට පෙන්වන්න ඕන දේවල්, මට බලන්න ඕන දේවල්, ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක මේ right ln එක යටතේ දෙන එක තමයි අවුට්පුට් එකට විදිහට පෙන්වන්නේ. ඔයාලට කියන්න මට right ln එක යටතේ මට බලන්න ඕන කෙනා x. මට x කියාගේ තමයි බලන්න ඕනේ. එහෙම කියලා මම නිකන් ඉන්නේ. ආයෙ මට බලන්න ඕනේ කාවද? මට ආයෙ බලන්න ඕනේ b ගියගියත් බලන්න ඕනේ. මේ ස්පේස් තියන්නේ මම නිකන් මගේ පහසුවට. ඒක කෙලින් තිබ්බ කියලා නොවි තියෙන්නේ නැහැ. x b ව බලන්න ඕනේ මට. මම b ව බලනවා. එහෙම කියලා නිකන් ඉන්නේ මම බලනවා කාවද? c වත් බලනවා. ඕ c මෙන්න සීව බලනවා.
දැන් ප්‍රෝග්‍රෑම් එක එඩිට් කරන්න පුළුවන්. මම මේකට readln කියන එක දෙනවා. මොකද මේ හේතුව අපි මේ readln කියලා දෙන එක දෙන්නේ මම දැනට කියන්නම් එහෙම readln කියන එක දෙන්නේ කියලා. මේ ප්‍රෝග්‍රෑම් එක readln එක දෙන්න ඕනේ නැහැ. නමුත් readln එක පාවිච්චි කරන අපි වචනේ ඒකත් output එකක්. ඒක අපි පාවිච්චි කරන්නේ අපේ ස්ක්‍රීන් එකේ උත්තරේ වැඩි වෙලාවක් රඳවලා තියාගන්න හින්දා. ඒ කියන්නේ read කරනවා කියලා කියන්නේ කියවනවා කියලා එකනේ. ඒතර කියවලා තියාගන්න තමයි අපි readln කියන එක පාවිච්චි කරන්නේ. මේක නොතිබුණායි කියලා ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ප්‍රශ්නයක් ඔයාලට මේක වැඩි වෙලාවක් උත්තරේ පෙන්වන්න බැරි වෙන එක. ඒ නිසා තමයි readln කියන වචනේ පාවිච්චි කළේ. ඔයාලට මේක ප්‍රැක්ටිස් කරද්දී තේරෙනවා. මේක ලොකු දෙයක් එහෙම මොකුත් ලොකු අවුලක් වෙන්නේ නැහැ. right. අපි දැන් පරාක්‍රම බාහුව ගැම්ම අරගෙන මේක රන් කරලා බලමු. එන්න දුන්න රන්. චුට්ටක්. පොඩ්ඩක් එහාට මෙහාට කරගමු. මම චුට්ටක් එහාට මෙහාට කරගමු. හරි. run with no debugger දුන්නා. right. මෙන්න බග් එකක් ඇවිත් ඇත. මොකද වෙලා තියෙන්නේ? මොකක් හරි බග් එකක් ඇවිල්ලා තිනවට පේනවා. මේක දැන් තැඹිලි පාටින් පෙන්නනවා මේක. ඒ කියන්නේ මොකක් හරි බග් එකක් තියෙනවා. අපි චුට්ටක් හොයාගමු. මොකක්ද මේ බග් එක කියලා. ඇයි මේ බග් වෙලා තියෙන්නේ? මොකක්ද තියෙන වැරද්ද? ඇයි මේක රන් වෙන්නේ නැත්තේ කියලා අපි හොයාගමු. right. හරි. මේක රන් නොවෙන්න හේතුව තමයි අපි මේ xy z අපි මෙතන අඳුනලා දීලා තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? අපිට ප්‍රශ්න තොගයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා මෙතන. දැන් මම මේ හදන්නේ ප්‍රශ්න ටික ඔයාට කියලා මේක ප්‍රෝග්‍රෑම් එක හරියටම නිවැරදි කරලා දෙන්න. දැන් මෙතන xyz තමයි ඔයා අඳුනලා දීලා තියෙන්නේ. හැබැයි xyz අඳුනලා දුන්නට ඔයා කියලා නෑ මේ මොනවද කියලා. අපි කිව්වා මේ මොනවද අඳුනලා දෙන්නේ අපි? විචල්්‍ය. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට අපි එළියෙන් ගේන දේවල් මේ කවුද කියලා කියන්නේ. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් එකට මේ කවුද කියලා කියන්නද වා යටතේ තමයි මේගොල්ලන්ව අඳුනලා දෙන්න ඕනේ. කා යටතේද? වා යටතේ තමයි මේගොල්ලන්ව අඳුනලා දෙන්න ඕනේ. වා කියන වචනේ මොකද්ද කියන්නේ? variables. විචල්්‍ය කියලා කියන එක තමයි මේ කියවෙන්නේ. වා කියලා කියන වචනේ දාලා ඉවර වෙලා xyz අඳුනලා දුන්නාම දන්නවා. right. මේ ඉන්නේ x, මේ ඉන්නේ y, මේ ඉන්නේ z. ප්‍රශ්නයක් නෑ දැන්. දැන් තේරුණාද? හරි. ඊළඟට ඔන්න එනවා begin එක. ඔන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා නෙමෙයි. right. ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තාම x integer x150 එක ප්‍රශ්නයක් නෑ. කවුද මේ bc? විචල්්‍ය වල අඳුන්වලා දීලා නැති කිසි කෙනෙක් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඉන්න විදිහක් නැහැ. තේරෙනවද කියලා? ආරාධනා නොකරපු කිසි කෙනෙක් වෙඩින් එකේ ඉන්න විදිහක් නැහැ. පැහැදිලිද කියපු දේ? ඒ කියන්නේ xyz නම් අඳුන්වලා දීලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එකේ xbc ඉන්න විදිහක් නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? එයාලවත් අපි හරියට හදා ගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කට්ටියගෙන්ම. පැහැදිලිද කියපු දේ? මේවා හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් වෙන කවුරුත් එළියේ ඉන්න විදිහක් නැහැ. right. අපි දැන් run කරමු. run with no debugger. right. ඔයාට පේනවා ඇති දැන් error එකක් ඇවිල්ලා තියෙනවා. right ln b right ln c. මොකද්ද ඒ ආපු error එක? right ln b කියලා කියපු ගමන් ඔයාට තේරෙන්න ඕනේ b කෙනෙක් අපේ variable එකේ නැහැ. variable එකේ නැති කෙනෙක්, ඒ කියන්නේ විචල්්‍ය විදිහට අඳුනලා දීපු නැති කෙනෙක්, ආරාධනා නොකරපු කෙනෙක් මේක ඇතුලේ ඉන්න විදිහක් නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ b වෙනුවට මෙතන එන්න ඕනේ අපිට විචල්්‍ය විදිහට අඳුනලා දීපු කෙනෙක්ගේ output තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. right. දැන් run කරමුද අපි? ඔව්. දැන් run කරලා බලමු ආයෙත් උත්තරේ එනවද කියලා. මෙන්න xy වල ප්‍රශ්නයක් වගේ අපි y වලදී මොකද්ද උනේ කියලා චුට්ටක් බලමු. ඔයාට පේනවා ඇති white ln කියලා තියෙන්නේ R අකුර නෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේවා හරියටම අකුරු ටයිප් කරන්න ඕනේ. නැත්නම් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නෑ. හැබැයි IDE එක තියෙන විශේෂත්වය තමයි ඒ වැඩ කරන්නේ නැති පේලිය අපිට highlight කරලා පෙන්වන එක. right. ඒකෙන් අපිට ගොඩක් ඉගෙන ගන්න පුළුවන් ඔයාට වැඩ කරන විදිය. අපි ආයෙත් බලමු. දැන් රන් වුණා. පේනව නේද කියන දේ? බලන්නකො අපේ උත්තර ටික අපිට ඇවිල්ලා තියෙනවා පිළිවෙලට. right. මේ පොඩ්ඩක් එහාට කරලා බලමු අපි උත්තර ටික අරගෙන. right නේද? x integer මෙන්න x වල අගය පෙන්නනවා. ඊළඟට y වල අගය පෙන්නනවා. ඊළඟට z වල අගය පෙන්නනවා. මෙතන y වල අගය පෙන්නන විදිහ පොඩ්ඩක් අප්සෙට් තමයි. දශම වලින් පෙන්වනකොට පොඩ්ඩක් අප්සෙට් තමයි. ඒක අපි පස්සේ කතා කරමු. දැන් මේ ඇයි එහෙම පෙන්වුවේ කියලා ඉවරලා කියලා. මේ ඔක්කොම ඔලුවට දාගත්තොත් මේ වැඩේ කරන්න බෑ. අපි ඉස්සරහට තියෙන පාඩම් වලදී කතා කරනවා මේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ, මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කියන කාරණේ. හරි. එතකොට මෙතන z බාණුක හේවවසම් ICT class string එකක් බණ්ඩ එකක් පෙන්නනවා output එකක් විදිහට. right. ඔන්න දැන් ඔයාට variable ටික පාවිච්චි කරන්න පුළුවන් සහ variable වෙනස් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඔයාට අවබෝධයක් තියෙනවා. අපි තව පුංචි එක program එකක් හදලා මේ වීඩියෝ එක නවත්තනවා variable ගැන කතා කරන. අපි බලමු මේ program එක කොහොමද කරන්නේ කියලා.
right මම මේ ප්‍රෝග්‍රෑම් එක චුට්ටක් වෙනස් කරනවා xi මම මෙහෙමම තියාගන්න ඉසෙට්ටත් මෙහෙමම තියාගන්නද නෑ මං ඉසෙට් වෙනුවට පොඩි වැඩක් කරන්නම් හරිද මම මෙතන මම මෙතන ගන්නම්කෝ අනේ ආන්සර් කියලා එකක් මේක මකනවා මම හොඳට බලා ගන්න මම මෙතන ගන්නවා ආන්සර් කියලා එකක් මං කිව්වේ ඔයාලට ඕන පදයක් අඳුනලා දෙන්න පුළුවන් හැබැයි පදේ කවුද ඉන්නේ කියලා කවුද ඉන්නේ කියන එක ඔයා අනිවාර්යෙන් කියන්න ඕනේ මම ආන්සර් කියලා කෙනෙක් ගන්නවා ඒකත් ගන්නවා ඉන්ටිජර් විදිහට ඉන්ටිජර් විදිහට දැන් හොඳට තේරුම් ගන්න මේ කියන්නේ ඔයා මේ මෙතනට දාන එක නෙමෙයි මේ කතා කරන්නේ. කියන්නේ ආන්සර් එක මෙතන පාවිච්චි කරන වචනේට අදාළ දත්ත ප්‍රරූපය නෙමෙයි මේ දාන්නේ. එහෙම තේරුම් ගන්න එපා. මෙතන දැන් ආන්සර් කියන එක තියෙනවනේ. ඒ ආන්සර් කියලා කියන වචනෙට අදාළව අපි දත්ත තැම්පත් කරන්නේ, දත්ත ස්ටෝර් කරන්නේ, දත්ත ප්‍රොසෙස් කරන්නේ ඉන්ටිජර් කියලා කියන මාදිලියෙන් විතරයි. ඔක තමයි මේ කියන්නේ. පැහැදිලිද? කියන්නේ මේ ආන්සර් කියලා කියන නම යටතේ අපි දත්තයක් තමයි මේ ගබඩා කරන්නේ. දැන් ටික ටික ඒක ඔලුවට දා ගන්න ඕනේ. දැන් x සමානයි 150 කියලා කියන්නේ අපි x කියලා කියන වේරියබල් එක විචල්ලේ යටතේ 150 කියලා කියන දත්තේ ගබඩා කරලා තියෙනවා. එතකොට 150 කියන දත්තේ අපිට ගබඩා කරන්න පුළුවන් වෙන්නේ x ඉන්ටිජර් කරපු හින්දා. x ඉන්ටිජර් විදිහට හඳුනලා දීපු හින්දා. එහෙම නැත්නම් ඒක කරන්න බෑ. මම මේක white board එකෙත් පොඩි note එකක් දාන්නම් පොඩි වීඩියෝ එකක් මේ වීඩියෝ එක කරාට පස්සේ. ඒතර මේක තව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. එහෙමනම් අපි යමු දැන් චුට්ටක් මේක ගාණක් විදිහට අපි පරිවර්තනය කරගන්නවා. ලොකුවට හිතන්න එපා. ලොකුවට හිතන්න එපා මේක මේ ලොකුවට පරාක්‍රම බහුව ගැම්මම ලොකුවට මර ගන්න ඕනෙත් නෑ මේ වැඩේට. right xy ආන්සර් අරන් තියෙන්නේ නේද? ඉතින් අපි හදමුකෝ චුට්ටක් මේ ටිකත් මකලා ඩීලීට් කරලා හදමු මම චුට්ටක් මේ වෙලාව ඉතුරු කරගන්න නිසා තමයි චුට්ටක් මේක ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේක හදන්නේ. විනාඩියක් හරි ඉතුරු වෙනවනේ ප්‍රෝග්‍රෑම් එකේ. ඒ හින්දා. right එතකොට ඒ සමානයි අපි දෙමු නිකන් 10 වගේ ගාණක්. ඔන්න අපි දත්ත පවරනවා. අපි කියනවා මේකට අගයන් පවරන්නයි යන්නේ. ඒ වලට අපි 10 දෙනවා. එක ඉවරයි. ඊළඟට අපි b සමාන කරනවා 25ට. right. වඩා හරියට උත්තර එනවද කියලා බලන්නත් පුළුවන් වෙන්නේ පෑ නේද? right. ඔන්න මම රිසල්ට් එක ගන්නවා. මේ රිසල්ට් එකට මම කරන වැඩේ චුට්ටක් වෙනස්. රිසල්ට් එකට මම කරන වැඩේ චුට්ටක් වෙනස්. රිසල්ට් එකට කරන දේ මම රිසල්ට් එක විදිහට ගන්න බලාපොරොත්තු වෙන්නේ a වලට b එකතු කරලා තව වැඩි කරලා තියෙන තව මොනවා හරි පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාන්න පුළුවන්. එහෙම නෝදා ඉතින් පොඩ්ඩක් සරලව බලමු නේද? right. a දන b. ඔන්න රිසල්ට් වලට a දන b එකතු කරා. right. දැන් මට උත්තරේ විදිහට ගන්න ඕනේ ඇත්තටම රිසල්ට් එකනේ. නේද? රිසල්ට් එක තමයි මට උත්තරේ විදිහට ගන්න ඕනේ. එහෙනම් ඉතින් අපි ගමු. කොහොමද? right ln අපිට a අරන් වැඩක් නැහැ. අපිට ගන්න ඕනේ මොකද්ද? උත්තරේ විදිහට ගන්න ඕනේ රිසල්ට් එකට දාලා a b එකතු වෙලා එන එක තමයි අපිට ගන්න ඕන. ඒතකොට a b එකතු වෙලා එන එක සමාන වෙන්නේ රිසල්ට් එකට. ඒ නිසා අපි රිසල්ට් එක තමයි ගන්න හදන්නේ. ඔන්න right ln අපි ගමු වරහණක් දාගමු. රිසල්ට් හුවා අපි මේක දැම්මා. right ln result. right අපි මේක චුට්ටක් එකතු කරලා බලමුද? හරි මම මේ ප්‍රෝග්‍රෑම් එක තා චුට්ටක් විකාශනය කරන්නත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා හිත ඇතුලේ. ඒක තුලේ තියාගෙන අපි හදමු ඊළඟ එක. right. ඔකට උල් කරගන්න එපා. ඔන්න රන් කරනවා. ඒවල ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට මෙන්න පෙන්නනවා ඩීබගර් එකක්. ඒවල එකක් පෙන්නනවා. අර මම කලින් කිව්ව කතාවමයි. මම මෙතන A කියලා ගන්න බෑ මට B ගන්නත් බෑ හේතුව y එකේ අඳුනලා දීලා තියෙන්නේ xy. එහෙනම් මෙතන ඒ විදිහට ගන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මොකද්ද? අපි variable එකේ විචල්්‍ය වල අඳුනලා දීපු දේවල්ම තමයි මේකෙත් තියෙන්න ඕනේ. නැත්නම් මේක රන් කරන්න විදිහක් නැහැ. අඳුනලා දීපු නැති අය ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා ඔන්න ප්‍රෝග්‍රෑම් එකේ මේ විදිහට හරියටම අපි අඳුනලා දීපු අයම ප්‍රෝග්‍රෑම් එකේ සම්බන්ධ කරගෙන අරගෙන යන්න ඕනේ. එහෙම නැතුගොත් වැඩේ කරන්න බෑ. මම මේ විදිහට errors පෙන්න අරගෙන යන එකෙන් ඔයාට ලොකු conflict එකක් හැදෙනවා. ඒක ලස්සනට පිළිවෙලට හදාගෙන යන්න. result xy මොකද්ද ඒ උනේ? අපි බලමු චුට්ටක් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන rsult පාවිච්චි කරලා තියෙන්නේ. මෙතනත් rsult පාවිච්චි කරලා තියෙන්නේ. xy xy තමයි මේක එකතු කරලා තියෙන්නේ. අපි බලමු චුට්ටක් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. තව පදයක් හම්බුණා නේද? මොකද්ද හම්බුණු පදේ? අපි ආන්සර් එක තමයි ඉන්ටිජර් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මෙතන දාලා තියෙන්නේ මොකක් කියලාද අපි? result කියලා දාලා තියෙන්නේ. එහෙනම් එහෙම වෙන්න බෑ. එහෙනම් right ln එකෙත් process එකෙත් අපිට ආන්සර් කියන එකම තමයි තියෙන්න ඕනේ. right. පැහැදිලිද? මේකත් හදාගත්තා.
x integer y real answer integer ඔන්න අපි හඳුන්වලා දීපු පද තුන x y answer ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා x ගේ දත්තයක් ගබඩා කරා 10යි කියලා y ගේ දත්තයක් ගබඩා කළා 25යි කියලා ඒ දෙන්නම පූර්ණ සංඛ්‍යා විදිහට අපිට ඒගොල්ලන්ව ගබඩා කරගන්න පුළුවන්ද? ඔව්. ඇයි අපි x integer වලින්මයි පාවිච්චි කරන්නේ. ධන හෝරින පූර්ණ සංඛ්‍යා වලින්මයි පාවිච්චි කරන්න කියලා අපි කලින් කියලා තියෙනවා. right? එතකොට y real දාලා තියෙනවා. ඒක ගැලපෙන්නේ නැහැ. මොකද පූර්ණ සංඛ්‍යාවයි පාවිච්චි කරන නිසා අපි y මේ වෙලාවේදී integer කරගන්නවා. right? එතකොට y වලටත් අපිට අගයන් පවරන්න පුළුවන් වෙන්නේ පූර්ණ සංඛ්‍යා වලින් විතරයි. ඔන්න අපිත් y integer කරගත්තා. x 10යි කියලා දැම්මා, y 25යි කියලා දැම්මා. එහෙම දත්ත පවරන්න අපිට පුළුවන්ද? ඔව්. y එක integer, y integer, x integer දෙන්නම integer. ඒ නිසා x වල 10ත් y වල 25ත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි y වල ICT වගේ නමක් තියෙන්න බෑ. මොකද y අපි කලින්ම කියනවා y වලට අපි දාන්නේ integer කියලා කියන එක නිසා. හරි. එතකොට x 10 y 25 කියලා අගේ පැවරුවා. ආන්සර් එක සමාන වෙන්නේ x ධන y වලට right ln අපිට ඕනේ ප්‍රතිදානීය කරන්න. ආන්සර් එක තමයි අපිට ප්‍රතිදානීය කරන්න ඕනේ. right ln කියන එක අපි පාවිච්චි කරේ කලින් කිව්වා වගේම මොකටද පාවිච්චි කරේ? වැඩි වෙලාවක් අපිට ආන්සර් එක තියාගන්න. දරන් කරලා බලමු ආයෙ එකක් එනවද කියලා. අවුත් හදමු. right මෙන්න උත්තරය ආව 35යි කියලා. හරි නේද? මෙන්න උත්තරය ආව 35යි කියලා. හරිනේ. 25 10 එකතු කරපුවම 35යි. අපිට තව මේක මොඩිෆිකේට් කරන්න බැයි. තව පොඩ්ඩක් මොඩිෆිකේට් කරන්න බැයි. තව පොඩ්ඩක් මොඩිෆයි කරන්න බැරිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නිකන් ඊළඟට පොඩි වැඩක් කරමුද? මේ එන උත්තරේට අපි හදාගමුද නිකන් තව එකක්. මේ එන ආන්සර් එකෙන් අපි අඩු කරමුද 10ක්. නේ 3ක් විතර අඩු කරමු නේද? right. මෙන්න එනවා ආන්සර්. අපි ආන්සර් එකෙන් අඩු කරනවා. ආන්සර් එකෙන් අපි අඩු කරමු 6ක්. right. අපිට ආයෙත් එහෙම අඩු කරාට පස්සෙත් අපිට උත්තරේ පෙන්වන්න ඕනේ වෙනවා. මම ඒක ආපහු right ln answer කියලා කෙනෙක් ආපහු මෙතනට දානවා. එයි මම ආපහු මෙතනට දැම්මේ මේක. හිතන්න පුළුවන් ද මේක ආපහු මෙතනට දැම්මේ කියලා. දැන් හොඳට බලන්න ප්‍රෝග්‍රෑම් එක. මම මෙතන ඉඳන් ආයි විස්තර කරන්න. දැන් answer එක x ධන y එකතු වුණාට පස්සේ right ln answer එක යටතේ අපි උත්තරේ ගන්නවනේ. 25 10 35 වනේ අපිට උත්තරේ. මම ආපහු answer එකෙන් 6ක් අඩු කරලා ආයි උත්තරේ විදිහට ගන්නවා. ඒතර ඒකත් පෙන්වන්න ඕනේ මෙතන. ඒතර උත්තර දෙකක් පෙන්වන්න ඕනේ. බලමුද අපිට කොහොමද වෙන්නේ කියලා මේක. right. දැන් run කරලා බලමු මේක මොකද වෙන්නේ කියලා. right ln answer. මොකද්ද එතන උනේ? බලමු චුට්ටක්. ඔන්න error එකක් පෙන්නනවා මෙතන. අපි චුට්ටක් check කරගමු. මෙතන සිද්ධ වෙච්ච error එක මොකද්ද කියලා. හරි. දැන් අපි ආපු error එක හදන්නයි යන්නේ. ඔයාලට පේනවා ඇති. මම මෙතන පාවිච්චි කරලා නැහැ මොකද්ද? dot එකයි කමාවයි පාවිච්චි කරලා නැහැ. හරි. අපි ඒක දාලා බලමු. ඇයි මේ පේලිය වැඩ කරන්නේ නැතුව ගියේ කියලා. පෙන්නනවා නේද උත්තරේ? මම ඒකයි කිව්වේ. මේකේ තියෙන ඩොට් කමායි විදිහටම පාවිච්චි කරන්න ඕනේ. හරියට මේ විදිහට ටයිප් කරන්න ඕනේ. අකුරු වර්ධින්න විදිහක් නෑ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන. එහෙම වුණොත් ප්‍රශ්න ගොඩක් වෙනවා. රයිට්. ඔන්න මම දැන් උත්තර දෙකත් එක්ක පැහැදිලි කරනවා. පළවෙනි එකේ ආන්සර් x ධන y එකතු කරපුවාම 35යි ආවේ 25 10 දෙක එකතු වුණා 35ක් ආවා. ඊට පස්සේ දෙවෙනි එකේ අපි ආන්සර් එක විදිහට ගත්තේ. ඒ ආන්සර් එක විදිහට ආපු උත්තරෙන් 6ක් අඩු කරලා තමයි ඊළඟ උත්තරේ විදිහට අපි ගත්තේ. අන්න ආව උත්තරේ 29යි කියලා. රීඩියල්න් පාවිච්චි කරේ කියලා දන්නවනේ. උත්තර පොඩක් වැඩි වෙලාවක් ස්ක්‍රීන් එකේ රඳවලා තියාගන්න තමයි අපි ඒක පාවිච්චි කරේ. මම හිතනවා වේරියබල් ටික හොඳටම තේරුණා කියලා. උදාහරණ තුනක් වගේ තමයි අපි කතා කරේ. නමුත් වේරියබල් ටික හොඳට තේරුණා. විනාඩි 23ක් 24ක් විතර ගිහින් තියෙනවා වීඩියෝ එකට. මේක අපහු බලන්න හොඳට. බලලා මේ જાතිය ප්‍රෝග්‍රෑම්ස් ගොඩ ප්‍රමාණයක් අපේ IDE එක පාවිච්චි කරලා හදන්න. කිසි ප්‍රශ්නයක් නෑ ඔයාට. අනිවාර්යයෙන්ම මේකේ එක්ස්පර්ට් වෙන්න පුළුවන්. හරි. එහෙනම් වීඩියෝ එක subscribe කරන්න, යාළුවන්ට පුළුවන් තරම් share කරන්න. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.